වැඩ පසකලා අද දරුවන්ගේ දවසට සැපමිනෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසමෙහි ගරු සභාපති ආචාර්ය හරිනී අමරසූරිය මැතිණියගේ සම්ප්‍රාප්තිය. අප ශාලාව තුල සිටියත් මේ ශාලාවෙන් පිටත හමන මද පවන පවා කියා පාන්නේ දරු පරම්පරාවක් සමග එකමුතුකමේ ශක්තියක් එක්ක යා යුතු ගමනක් ගැනම නොවේද? මේ ඉන්නේ මේ හරිම වැඩකරුවෝ ටිකක්. කරු අග්‍රාමාත්‍යතුමිය මේ මහානාම විද්‍යාලයේ මේ පාර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීපු දරුවෝ ටිකක් මේ ඉන්නේ. මේ අයට ශිෂ්‍යත්ව විභාගයට මේ අය ලියනවා කියලා තියෙන්නේ බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරනවා නම් විතරයි. ඒ වගේම මේ අය පෝෂදායී ආහාර වේල් ගන්නේ, අම්මා තාත්තා එක්ක දේවල් බෙදා ගන්නේ. සමහර වෙලාවට අපිට මගහැරුණු සමහර දේවල් ඒ අය මේ සංස්කෘතික කලාපයෙන් අරගෙන, සංගීතයෙන් අරගෙන, ගීතයෙන් අරගෙන. ඉතින් මේ පුංචි වැඩකරුවෝ ටික මහානාම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවෝ මට පුළුවන් කියන එක හරිම ලස්සන කතාවක්. ඒ වගේම මට විතරයි පුළුවන් කිව්වොත් ඒක හරිම ආත්මාර්ථකාමී. හැබැයි අපිට පුළුවන් කියනකොට ඒක හරි විශ්වීයයි. අපිට පුළුවන් කියන්න කලින් අපි කවුරුද කියලා අපි දැනගන්න නම් මහානාම විද්‍යාලයෙන් අහන්න වෙනවා. ඔබේ අවස්ථාව.